මහගමසේකර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළේ රදාවාන නම් ගමේ මහවත්තේ විසූ මහගමගේ ජෝන් සිංයෝගේ හා රණවක ආරච්චිගේ රොසලින් නෝනාගේ පුතුණුවන් ලෙසයි මහගමසේකර උපත ලැබුණේ. ඒ 1929 අප්‍රේල් මාස 7 වනදායි. ගමේ පාසලේ ශිල්ප සතර උගෙන එතනින් කිරිඳිවැල සිංහල පාසලටත් ඉන්පසුව කොළඹ ටෙක්නිකල් කොලීජියටත් ඔහු ඇතුළත් වුණා. නිට්ටඹුව ගුරු විදුහලට 1950 වසරේදී ප්‍රවේශ වූ මහගමසේකර 1952 දී ගුරු සේවයට බැඳුණා. ඔහුගේ ප්‍රථම සේවාස්ථානය වුණේ රාජගිරිය හේවා විකාර විදුහලයි. සේකරගේ පළමු නාට්‍ය හා ගීත රචනය ඇතුළත් ස්වර්ණතිලකා බිහිවන්නේ එහිදී. මහගමසේකර කවියෙකු ලෙස සක්වාලිහිනි හෙට ඉරක් පායයි මක්නිසාදයත් රාජතිලක ලයනල් හා ප්‍රියන්ත බෝඩිම හා නොමියමි යන පද්‍ය සංග්‍රහ පළ කළා. ඔහුගේ කාව්‍යයන් අතර අග්‍රඵලය ලෙස සැලකෙන්නේ ප්‍රබුද්ධ නම් වූ ආඛ්‍යාන කවියයි. සේකර කවියෙකු හා ගීත රචකයෙකු පමණක් නොවේ. චිත්‍ර ශිල්පියෙකු, නවකතාකරුවෙකු, පරිවර්තකයෙකු මෙන්ම නාට්‍ය රචකයෙකුද වුණා. ධවල සේනාංකේ නම් පරිවර්තන කෘතිය කළ ඔහු මනෝමන්දිර හා තුම්මං හන්දිය නම් වූ නවකතා ලියා පළ කළා. පසුකාලීනව චිත්‍රපටයක් බවට පත් වූයේද ඔහුගේම මේ තුම්මං හන්දිය නවකතාවයි. 1970 වසරේදී චිත්‍රා බාලසූරියගේ නිෂ්පාදනයක් ලෙස මහගමසේකර තුම්මං හන්දිය අධ්‍යක්ෂණය කරමින් සිනමාකරුවෙකු ලෙස අභිෂේක ලැබුවා. මේ විශිෂ්ට නිර්මාණය ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු විසින් නිපැයුණු එකම සිනමා කෘතියයි. අග්‍රගණ්‍ය සිනමා කාව්‍යයක් වූ තුම්මං හන්දිය මුලින්ම තිරගත කෙරුණේ 1970 නොවැම්බර් මාස 24 වනදායි. තමන්ගේම නවකතාවක් ආශ්‍රය කරගෙන සිනමා කෘතියක් තැනූ පළමු සිංහල සිනමාකරුවා වන්නේද මහගමසේකරයි. ගැමි ජීවිතය නිරූපණය කරන අව්‍යාජ බවත් අපූර්ව බවත් නිසා දේශීය සිනමා වංශයේ ප්‍රමුඛ නිර්මාණයක් ලෙස තුම්මං හන්දිය සම්භාවනාවට පාත්‍ර වනවා. මෙමගින් ප්‍රතිනිර්මාණය වන්නේ අප සතු වටිනාකම් සමූහයයි. ලෝක ප්‍රකට සිනමාකරුවන් වූ සත්‍යජිත් රායි හා ලෙස්ටර් ජේම්ස් පීරිස් වැන්නන්ගේ සිනමා නිමැවුම් වල ඇති කාව්‍යමය ගුණයට සමීප බවක් තුම්මං හන්දියෙන් විෂදවනවා. 1972 වසරේ ටෂ්කන් චිත්‍රපට උළෙලේදී මේ චිත්‍රපටයට ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමුණා. සිය ප්‍රබුද්ධ කාව්‍ය ඇසුරින් දෙවන සිනමා පටේ නිපදවන්නට සූදානම්ව සිටියදී මහගමසේකර 1976 වසරේ ජනවාරි 14 වනදා සිය සදාදරණීය සහෘදයන්ගෙන් සදහටම සමුගෙන තිබුණා. මහගමසේකර ඔහු ශ්‍රී ලාංකීය නිදහස් කවියේ මුදුන් මල් කඩයි. ශ්‍රී ලාංකීය ගීත ශාස්ත්‍රයේ පහන් තැබයි. තුම්මං හන්දිය ඔහුගේ අව්‍යාජ ජීවිතයේ ආත්ම ප්‍රකාශනයයි.